ලග්නලොව පෙරලිකාරය. එහෙමත් නැත්නම් සංනිවේදනයට සහ බුද්ධියට අධිපති බුධග්‍රහය පසුගිය ජූලි මාස 7 වෙනිදා තමන්ට ඉතාමත් බලවත් රාශියක් වෙන මිථුන රාශියට සංක්‍රමණය වුණා. මේ ග්‍රහමාරුවත් එක්ක මුළු විශ්වයේම භද්‍රා කියන මහා රාජයෝගය සක්‍රිය වෙලා තියෙනවා. ඉතින් මේ බලගතු ග්‍රහමාරුවෙන් ලග්න 12න් සුවිශේෂීම වාසනාව උදා කරගන්න ලග්නයක් තමයි කුම්භ ලග්නය. ඔබ කුම්භ ලග්න හිමියෙක් නම් මේ බුධමාරුව ඔබේ ජීවිතය, රැකියාව, ආදරය සහ ආර්ථිකය උඩි අටුකර කරගන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. වීඩියෝවට යන්න කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජ්‍යොතිෂ විද්‍යානුකූලව බැලුවොත් බුධ ග්‍රහය කුම්භ ලග්න හිමියන් වන ඔබගේ කේන්ද්‍රය පස්වන්නට, ඒ කියන්නේ පුණ්‍යස්ථානය සහ බුද්ධිස්ථානය වෙත තමයි පැමිණෙන්නේ. බුධ තමන්ගේම නිවසක් වන මිථුන රාශියේ පස්වැන්නේ තැන්පත් වීම කියන්නේ කුම්භ ලග්න හිමියන්ට හිතා ගන්න බැරි තරම් සුබඵල දෙන පිහිටීමක්. විශේෂයෙන්ම මෙතෙක් කල් ඔබේ ජීවිතයේ තිබුණ සියලුම බාධාවන්, ප්‍රශ්න වගේම මානසික පීඩනයන් කෙමෙන් කෙමෙන්, ඒ කියන්නේ ශනිකව නෙවෙයි, කෙමෙන් දුර වෙලා අලුත් බලාපොරොත්තු රසක් මල්පල්ල ගැන්වෙන කාලවකවානුවක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් කුම්භ ලග්න හිමියනි, ඔබ සැලකිලිමත් වෙන්න ඕන. ඔබ මේ සුවිශේෂී අවස්ථාවෙන් ඔබ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න ඕන. අපි මුලින්ම බලමු ඔබේ ආර්ථිකයට මේන් ලැබෙන බලපෑම මොකක්ද කියලා. කුම්භ ලග්න හිමියන්ට මේ කාලය තුළ හදිසි ධනලාභ ලැබීමේ වාසනාව ඉතාමත් වැඩි. ඔබ කාට හරි ණයට දීලා නැවත ලැබෙන්නේ නැහැ කියලා අතහැරලා දාපු මුදලක් තිබුණා නම් අන්න ඒ මුදල අනපේක්ෂිත විදියට ඔබේ වැඩි උත්සාහයක් නැතුවම ඔබේ අතට ලැබෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ආදායම් මාර්ග, අලුත් ව්‍යාපාරික අවස්ථා උදා වෙනවා. බුධගේ බුද්ධිමත් බලපෑම නිසා ඔබේ සල්ලි ආයෝජනය කරන හැම තැනකින්ම උපරිම ලාභ උපයා ගන්න මේ කාලේදී ඔබට හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු රැකියාව සහ ව්‍යාපාර පැත්ත. විශේෂයෙන්ම සංනිවේදනය, ලේඛන කලාව, වෙළඳාම සහ තරවකාර කටයුතු වල නිරත වෙන කුම්භ ලග්න හිමියන්ට ඉහළම දියුණුවක් ළඟා කරගන්න පුළුවන්. රැකියා ස්ථානයේ මෙතෙක් කල කැපී පෙනුනේ නැති ඔබට උසස් නිලධාරීන්ගේ පැසසුම් වගේම උසස් වීම පවා හිමිවීමේ වාසනාව පවතිනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට සහ උසස් විභාගවලට ලෑස්ති වෙන අයට මේ කාලේ ඉතාමත් යහපත්. මතක ශක්තිය සහ ධාරණ ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමක තියෙන නිසා ඔබට ඉතාමත් විශිෂ්ට ජයග්‍රහණ වෙත ළඟා වෙන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ඔබගේ පෞල් ජීවිතය සහ ආදරය. අවිවාහක කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ හදවතට ගැළපෙන අන්න මෙතෙක් කාලයක් ඔබ බලාපොරොත්තුෙන් හිටියන, පුන පුනා බලාගෙන සිටියන ඔබගේ හදවතට හරියටම ගැළපෙන කෙනා, කියන්නේ තමන්ගේ ආදරය සහකරුවෙක් හෝ සහකරයෙක් මුණ ගැහෙන්න මේ කාලෙදී ඉතාමත් ප්‍රබල ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ඔබගේ පවතින ආදර සම්බන්ධතා විවාහය දක්වා දුරද ගියාමට සියලු කටයුතු සිදු වෙනවා. ඒ වගේම පස්වැන්න කියන්නේ පුත්‍රස්ථානය. පුත්‍රස්ථානය නිසා විවාහ වෙලා ඔබ දරුවපතක් බලාපොරොත්තුෙන් සිටිනවා නම්, ඔබ බොහෝ කාලයක් ඒ වෙනුවෙන් ඔබ කටයුතු කරා නම්, බලාපොරොත්තුෙන් සිටියන අන්න මේ ඉතාමත්ම සුබ කාලයක් තමයි අඹුසැමියන්ට. ඉතාමත් වාසනාවන්ත පින්වන්ත දරුවපතක් පිළිබඳ සුබ ආරංචි ආන්න ලැබෙන ඉතාමත් සුබ කාලයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම සුබ ඵලයක් අස්සෙම කුම්භ ලග්න හිමියන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයකුත් මම මතක් කරනවා. බුද්ධ පස්වැන්නේ ඉන්නකොට ඕනට වඩා හැඟීම්බර වෙන්න එපා. හැඟීම්බර වෙලා තීරණ ගන්න යන්න එපා. හැම තීරණයක්ම ඔබ ඉතාමත් බුද්ධිමත්ව සහ කල්පනාකාරීව ගන්න. ඒ කියන්නේ දෙපාරක් තුන් පාරක් නෙවෙයි, බොහොම ඒ කියන්නේ ඉතාමත් ඔබ සැලකිලිමත්ව උපායශීලීව බුද්ධිමත්ව තීරණ ගන්න සහ කටයුතු කරන්න ඕන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ වගේම ඔබගේ සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත් ආමාශගත රෝග, ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් හෝ බඩේ යම් දෝෂ තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. ඒ වගේම සෙම්මාශ්‍රිත රෝග වැනි සුළු ඒ කියන්නේ ලොකු දේවල් නෙවෙයි, ඉතාමත් සුළු සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන ඔබ ඒ කියන්නේ ඔබ ගන්න කෑම බීම ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕන.
ඒ වගේම ඔබේ සෞඛ්‍ය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් ওই රුධිර පරීක්ෂණයක් කරගන්න. ඒ කියන්නේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම, සීනි මට්ටම සහ අනිකුත් දේවල් පිළිබඳ තියෙන පරීක්ෂණයක් ඔබ කරගන්න. මොකද ඒක කරගත්තා කියන්නේ ඔබට ඉදිරියට එන්නට තියෙන රෝග පීඩාවල් ගැන ඔබට කලින් යම්කිසි ඉඟියක් මේ දැනගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දෙයකට යොමු වෙන්න. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් මේ බුදමාරුව කුම්භ ලග්න හිමියන් වන ඔබට ඉතාමත් වාසනාවන්ත සහ ජයග්‍රාහී කාල පරිච්ඡේදයක් උදා කරනවා නිසකයි.